ඔලා V3 Europe YouTube channel එකට ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඊයද නේද? ඊට යන්න කියලා ඇස් වෙලා ඉන්නේ. බබා මේ වැස්ස පායනකම් බලාගෙන ඉන්නවා ටිකක් එළියට යන්න. වැස්ස තාම පෑවුවේ නැහැ. අපි ලෑස්ති වෙලා ඔක්කොම කරලා යන්න හදනකොට හොඳටම වැස්ස. ඉතින් පළවෙනි පාර ඔහොම බලනකොට යන්නම බෑ හොඳටම වැස්ස. ඒ නිසා චුට්ටක් ගමන හෝල් කරලා ආයෙත් අපි ඉතිලට ආවා. අපේ ගෙදර ඉඳන් එළිය බලනකොට මම දෙවෙනි පාරත් බලනකොට වැස්ස. ඉතින් ඔන්න එතනද බලනකොට එකපාර වැස්ස ටිකක් වැඩි වුණා. වතුර ඔය ගලාගෙන යන ටික වීඩියෝ කරලා නැවත ටිකක් එකපාරම වැස්ස ආපු තද කළා. මට වීඩියෝ එක බලන්න පුළුවන් ඒ ටික. ඉතින් හයියම වැස්සක් වහින්න ගත්තා. අපි දැස් වෙලා නැත්නම් පැයකට වැඩි අපි හිටියානේ. පැයකට වැඩි හිටියා. ලෑස්ති වෙන්න පටන් ගන්න මුකුත් නැහැ. ඊට පස්සේ යන්න වෙලාව තව ටිකක් තියෙද්දි වහින්න නිසා බෑග් එක මේ මෙච්චර මොකද බර කියලා මම ටිකක් බලනකොට මගේ බෑග් එකේ කාසි ගොඩායි. ඇයි අපි මේ සල්ලි දීලා අන්තිමට කොයින්ස් එකතු වෙලා බෑග් එකේ කොයින්ස් ගොඩයි. ඉතින් මොතන ඔය මේ යූරෝ ඉතින් යූරෝ ලොකු මුදලක් තියෙන ඔය එක යූරෝ එකක් රුපියල් 350ක් වෙනවා ලංකාවේ මුදලින් දැනට අද වෙනකොට වටිනාකම. ඉතින් එම් බල යූරෝ 1 2 ඒ වගේ කොයින්ස් ගොඩක් උතන තියෙනවා. සාමාන්‍ය රුපියල් 2000 3000 විතර මුදලක් එන්නේ. අපි ඡන්දය යන්න පටන් ගත්ත පාර දිගේ දැස්ස පෑවුවා ටිකක්. ලොකුවට නැහැ. යන්න පටන් ගත්තා. පාරේදී බයික් එකකුත් වීඩියෝ කළා මම. බ්‍රෑන්ඩ් එක නම් මොකද්ද දන්නේ නැහැ. ලස්සන බයික් එකක් හැබැයි. ඉතින් අද අපි යන්නේ කොහෙද කියලා කිව්වේ නැහනේ. යන්නේ කොහෙද කියලා කිව්වේ නැහනේ අපි. අද අපි යන්න හදන්නේ ට්‍රේන් රයිඩ්. ලස්සන ප්‍රදේශයක් ටිකක් කඳු වලින් වට වෙලා තියෙන ලස්සන ඒරියා එකකට යන්න හදන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපේ ගෙදර ඉඳලා ගන්න හදන ට්‍රේන් එක ගන්න හදන ස්ටේෂන් එකට යන්න අපි බස් එක ගන්න යන ගමන් දැන් ඔය ඉන්නේ. කියන්නේ පෝටෝ වල තමයි අපි ඉන්නේ. ඉතින් පෝටෝ වල ට්‍රේන්, මෙට්‍රෝ, බස් මේ හැමදේම තියෙනවා. අද අපි යන්නේ ට්‍රේන් රයිඩ් එකක්. ඉතින් ට්‍රේන් රයිඩ් එකේ අපි යන්නේ ලයින් එකට යන ට්‍රේන් එක ගන්න තමයි මේ බස් හෝල්ඩ් එක. අපේ ගේ ගාව විනුත් ගේ ඉස්සරහට බස් යනවා. හැබැයි මේ අපිට යන්න ඕනේ සාවබෙන්දු කියන ස්ටේෂන් එකට. ඉතින් ඒ ස්ටේෂන් එකට යන්න අදාළ බස් එක ගන්න තමයි දැන් අපි මේ යන්නේ. ඔන්න බලන්න පාරේ ලස්සන මල් ගහක් තිබුණා. ගස්වල කොළ ඔක්කොම හැලිලා මේ කාලේ තියෙන සීත කාලේ. ඉතින් ගස්වල කොළ ඔක්කොම වගේ හැලිලා තියෙන ගොඩක් ගස්වල. ගොඩාක් ගස්වල සීතලට පොරොත්තු දෙන ගස්වල විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. කොළ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවෙත් ඇත්තම සීතලයි නේ සාමාන්‍යම අද සීතලයි අද කුලඟ වැඩි. සාමාන්‍යයෙන් 6 7 වගේ ගියානේ. ඔව්. සෙල්සියස් අංශක 7යි ඒ වගේ තිබුණා. පිට ගොඩක් සීතල වුණාට පුතාට නම් පොඩ්ඩක්වත් සීතල නෑ. යා අඩුම ජැකට් එකවත් අඳින්නේ නෑ. වින්ටර් ජැකට් එකවත් අඳින්නේ නෑ. එයා මේ මාර මාසේ සීතලට. සෙල්සියස් අංශක 6යි 7යි කියන්නේ ඒක ෆීල් ලයික්ස් තිබුණ සාමාන්‍ය සෙල්සියස් අංශක 4ට විතර. ගොඩක් සීතලක් තිබුණාද? ඔව්. කොහමද ගෙදර ගාව ඉඳලා මෙතනට මීටර්
200 300ක් වගේ 300ක් තියෙනවා. වගේ තියෙනවා නේද? ඔව්. 300ක් වගේ තියෙනවා. ඔය ඉස්සරහින් රතු පාටට පේන්නේ අපි යන්න ඕනේ බස් ස්ටොප් එක. බස් හෝල්ට් එක ඔය තියෙන ඉස්සරහා. ඔය තියෙන්නේ. එතන තමයි දැන් අපිට ගන්න තියෙන්නේ 200 නේද බස් එක. 200. ඔය KFC එකක් තියෙනවා. ඒක තියෙන විදිහ පැත්තේ සුපර් මාකට් එක තියෙනවා. අපි ඒ ගැනත් වීඩියෝස් ඉස්සරහට ගේමු නේද? ඔව්. සුපර් මාකට්ස් වල කිසිම Supermarkets. බඩු මිල ගණන් ඒ දේවලුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. සුපර් මාකට්ස් වල ප්‍රයිසස් කොහොමද බඩු වල ඒ ටික අපි පාල්ට වීඩියෝ එකකින් දෙන්න. එමන් ඉතින් කහ පාටට ලිඩල් කියලා තියෙන LIDL ඒක සුපර් මාකට් එකක්. ඉතින් ඒකෙත් ගොඩක් බඩු සාමාන්‍ය රීසනබල් ප්‍රයිස් වල ගන්න පුළුවන්. රීසනබල් ප්‍රයිස් එකක තියෙනවා. ඉතින් දැන් මේ බස් හෝල්ට් එකට එන බස් වල නම්බර්ස් ටික අපිට යන්න තියෙන්නේ 200 බස් එක. එකක් එනකන් ඉන්නවා. ඒ චණ්ඩියක් ඉන්නවා. එයාගෙන සෙල්ලම් මුදුවත් අරන් එනවා. ඔය දැන් මේ බස් එකක් යනවා. ඔය 204 බස් එක. බස් එකේ ගියත් අපිට යන්න යන්න බෑ. බෑ. ඉතින් අන්න ඈතින් අපේ බස් එකේ එනවා. ඒක ලොං බස් එකක්. උඩයි. කෑලි දෙකකට තියෙන බස් එක. ඉතින් මොන 200 බස් එක දැන් එනවා බස් එක නගින තමයි දැන් හදන්නේ. ඒ අතරේ ඉතින් චූඩි ඩියෝන්ට යාළුවෝ ගොඩාක් හම්බ වෙනවා. ගොඩක් අය අත් එක්ක කතා කරනවා. එයාත් පුළුවන් විදිහට කතා කරනවා. මොන අපේ බස් කාඩ් එක ට්‍රැවල් කාඩ් එක ටැප් කරනවා. සිංහල ටැප් කරලා මෙතන ඉල වාඩි වෙනවා. ඉතින් මෙහි ඇත්තටම අපිට මේ අපේ ට්‍රැවල් කාඩ් එකක් අපි අරන් තියෙනවා. ඉතින් ඒ කාඩ් එකෙන් අපිට බස් වල මෙට්‍රෝ වල ට්‍රේන් වල අන්ලිමිටඩ් යන්න පුළුවන් කාඩ් එකක් අපි අරන් තියෙනවා. අපි රිනිව් කරගෙන ඉන්නේ. බස් වල ලොකු සෙනගක් යන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි බස් වල සාමාන්‍ය. ඉතින් ඊට පස්සේ තියෙනවා සීට් ගන්නවත් වාඩි වෙන්නේ නැහැ බස් වල. පිටගෙන යනවා කියලා එකක් නම් ඇත්තටම අපි දැක්කම නෑ ඔව්. හෝල්ට් එකට ආවම බස් එක ඔටෝ වැරෙනවා. ඩ්‍රයිවර් විතරයි බස් එකේ. කන්ඩක්ටර් කෙනෙක් ඉන්නවනේ ඔක්කොම මේ කාඩ් එකෙන් ටැප් කරලා තමයි එන්නේ. ඔටෝ බස් එකේ දෝ වැරෙනවා. අනිත් හෝල්ට් එක එකට ආවම ඔව් ඉස්සරහා දොරෙන් අපි නගින එක කරන්නේ බස් එකට එන්ටර් වෙන එක කරන්නේ මැද තියෙන ඩෝ එකෙන් තමයි හැමෝම වහින්නේ. ඉස්සරහා එකෙන් වහින එක කරන්නේ නැහැ. මේ ඉතින් දන්න අය ඇති. ඉතින් අපි දන්න අය කියනවා නෙමෙයි. ප්ලේන් කරනවා නේද? ඔව්. පේනවනේ බස් එකට වාඩි වුණ වෙලේ ඉඳලා ඉතින් දකින්න දේ ඒක ප්‍රෙස් ඔබන්න කරනවා. හදනවා, කඩන්න හදනවා, මිරිකන්න හදනවා. හරි අමාරුයි මෙයාගේ. දැන් මෙයාට වයස අවුරුදු 3 හැමදේම හමාරයි. මෙයාට ගැටලු තියෙන්නේ. අහනවා. ඉතින් අපි කියලා දෙනවා හැමදේම දන්න විදිහ නැද්ද? ඔච්චර කියලා දුන්නත් ආයේ ඒ දේ ගැන එයාට අහනවාම තමයි. ප්‍රශ්න කෝටියයි. වීඩියෝන් බබාට හරි ප්‍රශ්න ගොඩයි ඉතින්. ඔයාලා මේ වීඩියෝ එක පුරාම ඉතින් එයාගේ කියවිල්ල කටහඬ තමයි අහන්න ලැබෙන්නේ නේද? අපි කියනවටත් වඩා. බෑග්ග්‍රවුන්ඩ් එකේ තනිකරම එයා කතා කරන එක තමයි තියෙන්නේ. දැන් අපි ගෙදර ඉඳලා යනවා ස්ටේෂන් එකට. එතන තියෙනවා බස් එකේ අර මේ ආබාධිත අයට ප්‍රෙග්නන්ට් අයට එහෙම වාඩි වෙනම මේ සිංගල් පාට ස්විච් එක තියෙන ප්‍රෙස් කරන්න. එතකොට ඩ්‍රයිවර්ට දැනගන්න පුළුවන් මෙහෙම කෙනෙක් බස් එකේ ඉන්නවා. එයා බස්සන්න ටික අර බස් එකේ ඇන්ගල් එකෙන් පාත් කරලා හදලා දෙනවා. ඒක තමයි මේ බටන් එක තියෙන්නේ. ඉතින් අපේ බබාව ඔබන්න හදනවා. හැම තැනකම වගේ ප්‍රාශය කියන්නේ කුණු දාන තැන් හදලා තියෙනවා. ඉතින් හරිම පිරිසිදුයි. අනිත් එක තමයි මෙහි මිනිස්සුන්ගේ මාර විනයක් තියෙන්නේ. දැකපු විදියට මාරම විනයක් තියෙනවා. ඉතින් ඇත්තටම ලංකාවෙත් මේ වගේ සිස්ටම් එකක් තියෙනවා නම් අපි දැන් ඒක මම ඔය ගොඩක් හොඳයි. එතන වම් පැත්තේ තමයි ඩ්‍රයිවර් ඉන්නේ. ඉතින් ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මම ওই වීඩියෝ එක තන අරන් තියන්නේ. ඔය තියෙන මැෂින් සෝතන් තමයි ටැප් කරන් තියෙන මේ කාඩ් එක. කාඩ් එක උතන ටැප් කරලා බස් එකට එන්ටර් වෙනවා. ඔයාලට වම් පැත්තේ මම ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ පේනවා. බලන්නකො මේ බස් එකේ රෝදවල
උස ඔය ඉස්සරහ ඉන්න කෙනා වාඩි වෙලා ඉන්නේ රෝද කියන මට්ටම. ඊට වඩා ගොඩාක් පාතින් වාඩි වෙලා ඉන්න බස් එකේ ෂීට් එක තියෙන්නේ. මොන අපි කලර් ලයිට්ස් වල නැවතුවා දැන්. මේ බස් එක තින් දිග බස් එකක්. ඔව් ඒක පාටිෂන් දෙකක්. يعني සාමාන්‍ය බස් දෙකක ප්‍රමාණය එක බස් එකක යන්නේ මේ. දිග බස් එකක්. ඔන්න ඉතින් අපි ආපහු යන්න පිටත් යනවා. මේ ඉතින් හරි විනයක් තියෙනවා. දැන් අපි කයද තියෙන්නේ කොහොම හරි පාර මාරු වෙන්න පිටට ලං වෙනකොටම වාහන නවත්තනවා. ඇතිම නවත්තනවා. ඒ කියන්නේ කලර් ලයිට් එකක් නැති තැන කලර් ලයිට් නැති තැන. කලර් ලයිට් තියෙන තැන මේ කලර් ලයිට්ස් වල අනුව තමයි අපි පනින්න ඕනේ. අපි ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරන කියන ලංකාව වගේ තමයි ලංකාවෙත් තියෙනවා ඒක. මේ වැඩ කරනවා. මේ වැඩ කරන ඇකියුරේට් එක. සහ මේ කලර් ලයිට්ස් නැති තැන අපි හිටගත්තාම ඈතින් අනිවාර්යයෙන්ම ඩ්‍රයිවර්ස්ලා නවත්තන සාමාන්‍ය මීටර් 50ක් විතර වගේ ඈතින් දැක්ක ගමන්ම ළඟට එනකොට සාමාන්‍ය කායට කලින් නවත්ත ගන්නවා වාහන. ඔයාලා කොච්චර වේගෙන් ආවත් අනිවාර්යෙන්ම නවත්තලා අපිට යන්න ඉඩ දෙනවා. යන්න කියලා අපි නවත්තලා යාට යන්න කොන්නේ නැහැ අපිට යන්න කියලා එයාලා කියනවා. ඔව්. ඔන්න ඔය කට්ටිය බස් කාඩ් එක ටැප් කරගෙන එනවා. ඔයාලට සද්දයක් එන්නේ ටැප් කරන සද්දේ. අපි මෙහෙ දැකපු දෙයක් තමයි ගොඩාක් වයසක අය මේ අර ලස්සනට ඉන්නවා යාලා මේ පිළිවෙලයි. පිළිවෙලයි. එතකොට යාලා ගොඩක් ඕන්න අප්ඩේටඩ්. බලන්න අපේ බබාට යන තැන වයසක අච්චිලා සීයලා සෙට් වෙනවා. කතා කරන්නේ හැපිලෙම යත් එක්ක. සුපර් මාකට් එකකට ගියත් පාරේ යන ගියත් තැන අපේ මෙයත් බබාට එක මාරු විදියට බබාලා කතා කරන්නේ. කතා කරන්නේ. බබාට කතා කරන්නේ වයසකයි. දිනුත් ඉතින් පොඩි කයියක් දාගෙන යනවා. යනවා. අර ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ පෝචුගීස්. එයාට තේරෙන ටික කියනවා නේද? එයා දන්නවා ඔලා කියන්න දන්නවා. ඔලා කියන්නේ හායි ඔලා. කියන්නේ. ඔයා කියන යගෙන රයිට්. බලන්න මම මර කලින් කිව්වා වගේ ඔය පේන්නේ බය. ඔතන බස් එකේ අර රෝදේ තියෙන්නේ. ඉතින් ඒ තරම් උසකින් අපි පාතින් ඉන්නේ. අර සාමාන්‍ය ලංකාවේ බස් එකක් වෙනනම් ওই මට්ටමින් තියෙන්නේ බෙඩ් එක. කියන්නේ මේ සීට්ස් තියෙන මට්ටම. ඒක ලෝ බෙඩ් එකක්. ඉතින් මේ බස්ම තමයි ඉතින් මිස්සු ගෙනියන්න මදෝ බස් කියන જાතියේ ආහන මේ. කොහොම හරි ඔහොම යනකොට අපිට පොඩි දෙයක්ත් වෙනව නේද? ඉස්සරහ. එමුඩක් මොන මතකද? බලන්න. අද්දේ. ඔව්. මොඩි දෙය කියන්නේ ඉතින් අර වීඩියෝ එකේ සිහින් දැන් මම වීඩියෝ කර කර වට්ටව පෙන්න යනවා දැන්. අන්තිමට එකෙන් මේකෙන් අපිට බහින තැනත් මිස් බහින තැන මිස් වෙනවා. ඉතින් නැහිතපු විදිහට අපිට ආයේ මෙට්‍රෝ එක නගින්න වෙනවා. මෙහෙම මොන ස්ටේෂන් එකට යන්න. කැම බස් එකක් මිස් වුණත් ඊළඟට තියෙන බස් එකේ යන්න පුළුවන් නැත්නම් ළඟම තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහලා මෙට්‍රෝ එකෙන් යන්න පුළුවන් ඕන විදිහකින් යන්න පුළුවන් අපේ අර ට්‍රැවල් කාඩ් එක තියෙනවනේ ඉතින් ඒ කාඩ් එකෙන් අපිට අන්ලිමිටඩ් බස් වල මෙට්‍රෝ වල ට්‍රේන්ස් වල ඕන එකක අන්ලිමිටඩ් යන්න පුළුවන් ඉතින් ඒ chance එක තියෙන නිසා ඔය දවසට මාසෙට අන්ලිමිටඩ් අපි ඒක රීචාර්ජ් කරගන්න ඕනේ ඉතින් එහෙම ගැටලුවක් නැහැ ඉතින් අරක මිස්සලා ගියාට ව්‍යාපහුව සෙටල් කරගත්තා ඒකනේ දැනට අපි කිව්ව දැනට අප්ඩේට් වෙලා තියෙන මිල තමයි මාසෙට යූරෝ 40ක් නේද 40ක් ඒක ඉස්සරහට සමහරට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් දැනට තියෙන මිල තමයි යූරෝ 40ක් ඒකෙන් මාසෙකට මේ යන්න පුළුවන් මේ භාවිත වෙන මුදල් එකේ යූරෝ ඉතින් මේ යුරෝප් රටක්නේ යුරෝපේ මේක භාවිත වෙන යූරෝ සමහර රටවල් තියෙනවා යාළගේම කරන්සිස් භාවිත වෙන යුරෝපෙත් යුරෝපේ බහුලව භාවිත වෙන්නේ යූරෝ ඩියෝන් අපේ පුතා ඉන්නවා මම කතා කරනවා මේකට පොඩ්ඩක් බලන්න කියලා ඇසක කෙනත් එක්ක ඉතින් හරිම ෆ්‍රෙන්ඩ්ලි කතාවකද ඒ වයසක කෙනාට ඉංග්‍රීසි බෑ ඉතින් එයා පොර්තුගීස් වලින් කතා කරන්නේ මම ලස්සන කාර් එකක් ඇන්ටික් ටයිප් එකකට ආසෙ තුන ඉතින් ඒක වීඩියෝ එකක් ගත්තා
බිල්ඩින්ස් ඔක්කොම බලන්න ගල් වලින් හදලා තියෙන බිල්ඩින්ස්. එන්නේ කළු ගල් වලින්. අර පොඩි පාරයින් තියලා තිබුණේ මේ පොඩි ඉලෙක්ට්‍රික් ස්කූටර්ස්. ඒක පුළුවන් යා පේ කරලා අරන් ගිහිල්ලා අපේ ගමන ගිහිල්ලා නැවත එතනින් තියලා යන්න. විතර නෙමෙයි ඒ අදාළ තැනින් අපිට අදාළ ස්ටේෂන්ස් තියෙනවා තියන්න. ඒකලා අරන් ඉන්න පුළුවන් අපිට. මේ ගොඩාක් හිස්ටොරිකල් ඒ කියන්නේ පෞරාණික බිල්ඩින්ග්ස් කඩන්න බෑ ඒව නවීකරණය කරන්න බෑ ඒව ඒ විදිහටම තියෙන්න ඕනේ ඒ නිසා තමයි අර පරණ වගේ බිල්ඩින්ග්ස් ඒව මාරම විදිහට බැලුව එකක් කියන්නේ කියලා අපේ තියෙනවා. බිල්ඩින් එක අපේ වුණත් ඔය බලන්න මේ මම හිතන විදිහට මේක මොකක් හරි චර්ච් එකක් හරි එහෙම මොන හරි බිල්ඩින් එකක් ඒකත් තනිකරම කළු ගල් වලින් හදලා තියෙනවා. හදලා. මේ තියෙන බිල්ඩින්ග්ස් වල අපිට කැමති දේවල් වෙනස් කරන්න බෑ. ඒ තියෙන විදිහටම ඒ පෞරාණිකත්වයේ ඒ අනන්‍යතාවයේ තියාගෙන තමයි මේවා අලුත් වැඩියාවක් උනත් කරනවා නම් කරන්න ඕන. දැන් නෙට් එකක් වගේ ඔන්න දාලා තියෙනවා වල පෙනෙයි මම පැත්තේ. ඒ තියෙන අර ඒ බිල්ඩින් එකේ තියෙන ඇඩය ස්ට්‍රක්චර් එකට ඒ තියෙන පෙනුමට ඔය තියෙන හානියක් වෙන්නේ නැතුව තමයි රෙනොවේට් කරන්න බෑ ඇත්තටම. තියෙන දෙයක් අලුත් වැඩියාවක් කරලා අර තියෙන විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ වුණත් ඒවටත් මේන්ටේන් කරගන්න ඒකත් අරගෙන අර ලොකු නීති රීති පද්ධතියක් තියෙනවා. පැරණි දේ අගය කරලා ඒ විදිහටම තියාගෙන යනවා මිනිස්සු අර අලුතෙන් ඒවා කඩලා බින්දලා අලුතෙන් හදලා අලුත් බිල්ඩින්ග්ස් එහෙම කරන්න බෑ. අනිත් එක අපි දැන් යන ස්ටේෂන් එකත් ඒක ස්ටේෂන් එකක්ම විතරක් නෙමෙයි එතනත් ඒක ඇත්තටම කිව්වොත් යුනෙස්කෝ ලෝක උරුමයක් දෙන තරම්. ඒ කියන්නේ ස්ටාවබෙන්ට් ට්‍රේන් ස්ටේෂන් එක. ට්‍රේන් ස්ටේෂන් එක. ධම්ම මේවා හදලා තියෙන්නේ මේ කළු ගල් වලින් තමයි හදලා තියෙන්නේ. මේ හරින්නේද බස් එක පහුවෙන්න අපිට ස්ටේ මේ අසෝල් එක පහුවෙලා යන්නේ මේ හරින්නේ. පහුවෙලා. ඔය අහන ඔය හරියදී. තව දුරයිද තව දුරයිද කියලා අහනවා. එතකොට පහුවෙලා ඉවරයි. හරි තව පහුවෙලා අපිට බස් එක ඒ කියන්නේ බහින්න තියෙන තැන පහුවෙලා අපි ටිකක් ඉස්සරහට යනවා. ඒ කියන්නේ ওই හෝල්ට් එකේ තමයි අපිට බහින්න තියෙන්නේ. බහින්න හෝල්ට් එකට පහු වෙනවා. වෙලා එකක් අපි ඉස්සරහට යනවා. මොකද පහුවෙලා. පහුවෙලා දැන් දැන් මෙයාම අහනකොට බලනකොට පහුවෙලා ඉවරයි. එතලේට එක හෝල්ට් එකයි. අපිට පහුණා කියලා අර මේ කැමති තැනින් බහින්න බෑ බස් එකේ. නැවත ඊළඟ බස් හෝල්ට් එකට යනකම් ඉන්න ඕනේ. අනිත් එකෙන් මිස් වුණා කියලා ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඕන තරම් බස් තියෙනවා, ඕන තරම් මෙට්‍රෝ එක ළඟ නම් මෙට්‍රෝ තියෙනවා. බැස්සා. මේකෙන් වෙච්ච වාසිය තමයි මේ ඔව් බලන්නකෝ බස් එකේ දිග බලන්නකෝ දැන් ඔය කෑලි දෙකක් ඒකේ තියෙනවා බස් එකේ. යුනිට්ස් දෙකක් එකතු වෙලා ඒ බස් එක තියෙන දිගයි. දිග බස් එකක්. වෙච්ච වාසිය තමයි අපිට අතරින් බහිනවට දැන් මෙතෙන්ට ආවට පස්සේ තවත් ලේසි වෙනවා. මොකද අපිට මෙට්‍රෝ එකේම ස්ටේෂන් එකට යන්න ළඟ වුණා. ස්ටේෂන් එක ළඟටම යන්න. දැන් ඔය මෙට්‍රෝ ස්ටේෂන් එකට අපි යන්නේ. ඔන්න දකුණු පැත්තෙන් ඔයාලට පෙනේ කහ පාට මෙට්‍රෝ එකක් එනවා එන්නේ ඇතුළට. මෙල මෙට්‍රෝ D ලයින් එක. මෙහෙ ලයින්ස් තියෙනවා A B C D E F කියලා ලයින්ස් ලෑන්ඩ්ස්කේප් එකක් තියෙනවා. එතනදී ඔය කාඩ් එක ඔය තියෙන කාඩ් එක ටැප් කරන්න ඕනේ. ඒක ඒක ගන්න. වෙලා තිබිච්ච නිසා අපි දෙන්න ඉක්මනට ගියා. මේ වීඩියෝ කරන්න බැරි වුණා අපිට ඒක. මොකද අපිට ওই වෙලාවේදී ට්‍රේන් එකට විනාඩි 10ක් වගේ විනාඩි තිබුණේ. 10ක් වගේ 10ක් ට්‍රේන් එක කියන්නේ මෙතන ඉඳලා අපි යන්න ඕනේ මේ සවබෙන්ත ට්‍රේන් ස්ටේෂන් එක. දැන් මේ මෙට්‍රෝ ස්ටේෂන් එකක් මේක. මෙතන යන්න ඕනේ අපි ට්‍රේන් ස්ටේෂන් එකට. අර බස් එකේදී මම කලින් ටැප් කළේ වල දැක්කම මම හිතන්නේ අනේ ඒ වගේම මේ ඔකටත් කාඩ් එක අල්ලන්න තියෙන්නේ. ඔය පොළොව යටින් යන්නේ ට්‍රේන් ලයින් එකේ D ලයින් එක පහලින් යන්නේ උඩින් යන F ලයින් එක.
අපි යන්න ඕනේ දැන් D line එක. ඔය තියෙන්නේ. අපි බැස්සා මට ඒ වෙලාවේ මේ ට්‍රේන් එක මෙට්‍රෝ එක නගින වීඩියෝ එක ගන්න බැරි වුණා. ඔය බැහැලා එතන ඉඳලා ඇත්තටම අපි එතන ඉඳලා ඇත්තටම අපි ගියා නෙමෙයි දිව්වා නේද? දුවගෙන ආවා. ඔය දැන් ස්ටේෂන් මෙන්න එකට මේක තමයි අපි අර කිව්වේ ලෝක උරුමයක් කියලා මෙයා. මේක යුනෙස්කෝ ලෝක උරුමයක්. ඇත්තටම මේක ට්‍රේන් ස්ටේෂන් එකක් කියලා විතරක්ම නෙමෙයි මේක පුංචි කෞතුකාගාරයක් විතර තමයි මේගොල්ලෝ සලකන්නේ. මොකද ගොඩාක්ම ඉතිහාසයක් තියෙන තැනක්. ඔය ඔක්කොම මේ ඔය පේන ආර්ට්ස් ඔක්කොම ටයිල් වලින් ඔය පේන හදලා තියෙන්නේ. මේ පේන සේරම ටයිල් වලින් හදපු ආර්ට්ස්. ඒක ඉතිහාසයේ තියෙන විදිහට ඒ කියන්නේ ඔතන ටයිල් කැට 20000කට වඩා ප්‍රමාණයක් යූස් කරලා. ඔව්. ඒවා යූස් කළ සහ සහ ඔය ප්‍රමාණ කරලා ආච්චි ඉතින් කළු ගල් වලින් හදලා කළු තියෙනවා. ගල්. කළු ගල්. මෙතෙන් ටයිල් ඔන්න ඔය සයිස් එකේ ටයිල් කැට සහ මේ ඔක්කොම කළු ගලින් හදලා තියෙන්නේ. ඉතින් අංගන මියුසියම් එකක් විදිහට සලකනවා මෙයා. සලකනවා. ඔතන මේ කලින් තිබිලා තියෙන්නේ මේ කන්‍යාරාමයක්. එතන කඩලා තමයි දැන් ඔය ස්ටේෂන් එක ඒ කාලේ හදලා තියෙන්නේ. ඔව්. 19 වන සියවසේදී 1916 දී මේ හදලා තියෙන්නේ. මේ තියෙන අපේ ටයිම් ටේබල් එක ට්‍රේන්ස් යන්න අපිට යන්න තියෙන ට්‍රේන් එක තියෙන්නේ 1:35ට. මාකෝ වලට තමයි අපි යන්නේ. අපි මාකෝ වලට යන්න තියෙන්නේ. මාකෝ වලට 1:35ට තියෙන ට්‍රේන් එක තමයි ප්ලැට්ෆෝම් එක 5. ඔය දෙවෙනියට තියෙන ට්‍රේන් එකට තමයි අපි යන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි එනකොටත් පරක් වෙලා නිසා ට්‍රේන් එක එතන ඇවිල්ලා තිබුණේ. ඉස්සරහින් තියෙන ට්‍රේන් එක තමයි අපේ ට්‍රේන් එක. එන ට්‍රේන් එක තමයි අපිට යන්න තියෙන ට්‍රේන් එක. ඒක ඔල්රෙඩි ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා තිබුණේ අපි එනකොටම. ලස්සනයි ඉතින් හරිම ලස්සනයි ඒක. ලස්සන. ඔව්. වෙනම නිකන් අර මුතු වයිබ් එකක් තියෙන තැන. තමයි චූටි නිකන් පෑන් එකක් වගේ නිකන් මම දන්නේ මොකක්ද කියලා එකක්. ඒකේ තියෙනවා මේ අර ෆුඩ්ස් විකුණන ඔය යාලේ අනේ ඇතුලේ. ස්ටේෂන් එක ඇතුලේ මේ. ඇතුළෙම. ඔව්. ඒ විදිහට එතන මේ ට්‍රේන්ස් කීයක් විතර තිබ්බද ඇවිල් ප්ලැට්ෆෝම්ස් වලට 3ක් විතර තිබ්බා නේද? අපි එනකොටම. ඔව් මාකෝ වලට එකයි යා. ඉතින් තව 10 minutes වලින් මාකෝ වලට දෙකක් තිබුණා. දෙකක් තිබ්බා. මාකෝ වල කොහොම හරි 1:25 1:35 1:35 එක ගියා කලින් ඒක අපිට යන්න බැරි අර්බන් ට්‍රේන් එක නොවන හින්දා මම හිතන්නේ. ඔව් අපිට යන්න පුළුවන් අපේ කාඩ් එකෙන් අර්බන් ට්‍රේන්ස් වල විතරයි. විතරයි. ඔන්න චන්දියා. යා හයිඩ් වෙලා එයා කැමතිම නෑ වීඩියෝස් එයාගේ ගන්නවට. සමහර වෙලේට හැබැයි වීඩියෝ එකක් ගන්න කියලා මණ්ඩනවා. හැබැයි සමහර වෙලාවට ගන්න දෙන්නෙම නැහැ. ඒ ඔය තියෙන්නේ මේ පරණ ට්‍රේන් එකක් මං හිතන්නේ ඒක ගල්ලංගුර වලින් ජීප් කාලේ අර එන්ජිමෙන් වැඩ කරපු ට්‍රේන් එකක මේ මොඩල් එකක් ආකෘතියක් තියෙන. මෙතන ලැන්ග්වේජ් ඔක්කොම පෝර්චුගීස් තියෙන මේ කතා කරනෙත් ඉතින් ඔක්කොම පෝර්චුගීස් ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. එතන නැග්ගා. ට්‍රේන් එක නැගලා ඇතුලේ. ඔව්. ඉතින් එහා පැත්තේ ඉන්න ඒ ලේඩිස්ලා දෙන්නත් මෙයා දිහා බලනවා කතා කරන ඉවරයක් නැහැ. ඔන්න දැන් අපි ට්‍රේන් එක පිටත් වුණා නේද? ඔව් ස්ටාර්ට් කරා. දැන් අපි යන ගමන් ඉන්නේ. ඔය බලන්න ආස හොඳටම වැහි බර ගතියක් ඉතින් අද හැල දැන් ඔය හැබැයි ඉතින් අපි පිටත් වුණාත් හරි වැස්සේ නැහැ හැබැයි නේද? වැස්ස නෑ. හැබැයි ඉස්සරහදී වැස්ස අපිට ගොඩක් ලස්සන ෆුටේජස් ගන්න හම්බුනේ නෑ. ඒ නිසා ට්‍රේන් එකට එනකම් වැස්සේ නැහැ කොහොම හරි ඒ ටික එන්න පුළුවන් වුණා අපිට. ඔව්. මේක ඇත්තටම මේ අර සිටි සෙන්ටර් එකේ ඉඳලා ගමකට වගේ තමයි මේ ට්‍රේන් එක යන්නේ. ගමකට කියන්නේ ඇතුළට. ඇතුළකට වගේ. ටිකක් ඒක ග්‍රාමීය වගේ ප්‍රදේශයක්. ඒ කියන්නේ සිටි සෙන්ටර් එකෙන් ඇත්තටම මෙහිදී ගම්ම කියලා කිව්වත් ඉතින් අර ගම
මමනම දේනුයි තේරෙන්නේ මොකද යන්න කියලා. කොහොමරි ඇතුළකට යන්න අපි දැන් මේ ටිකක් සිටි සෙන්ටර් එකේ ඉඳලා ඇතුළට යනවා දැන්. මොකද මට ඕන වෙලා තිබුණෙත් ඇත්තටම ටිකක් ඇතුළට ගිහිල්ලා මේක ඇත්තට මේ පාර හරි ලස්සනයි. ලොකු අර අපේ සාමාන්‍ය නුවරඑළිය පැත්තකින් කඳු වලින් වට වෙලා දියඇලි වැටෙනවා ගංගා තියෙනවා හරි ලස්සනයි. ඔව්. මට පොඩි බඩගින්නක් ඇවිල්ලා දැන්. ඉතින් යන තැන ඩියෝන්ට මොනා හරි ස්නැක් එකක් ඕනමයි. ඉතින් එයා ගොඩාක් ආසයි මට ඕක චොක්ලේට්. විතරයි වීඩියෝ කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඊට වඩා දේවල් කෑව ගන්න. ඊට වඩා දේවල් කෑම මට හොරෙන් කාලා. ඔය තියෙන මිදිවත්. මිදිවත්තක්. ඉතින් මිදි කිව්වහම මිදි මේ පෝර්තුගාල් දවස් වල- වල තව දෙයක් තියෙනවා. මිදි මේ කාලේ දැන් ඔය නාට්‍ය වෙලා තියෙන්නේ මේ මිදි නැහැ මේ කාලේ. මේ සීසන් එකේ මේ සීතල කාලේ මිදි හැදෙන්නේ නැහැ මම හිතන්නේ මේ නෑ, කාලේ. හැදෙන්නේ නැහැ. නිසා හරි ගණන් මිදි මේ දවස්වල සුපර් මාකට් ඇත්තටම අපි බබාට කරනවා හරි ගණන් මේ දවස්වල මිදි. හැබැයි හරි ක්වොලිටි නේ. ක්වොලිටි. දැන් ඔය මිදි වද පාළුවට ගිහලා තියෙන මේ කාලේ මිදි හැදෙන්නේ නැහැ. හැදෙන කාලේ හැබැයි මිදි ගණනුත් අඩු වෙනවා. ඒ තමයි අනිත් එක තමයි ලෝකයේ හොඳම මිදි හැදෙන සහ හොඳම වයින් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන රට තමයි රට තමයි පෝර්තුගාල් පෝර්තුගාලේ. කියන්නේ. මම හිතන විදිහට දන්න විදිහට ඔව් නේ. බලමු මුලස් ඔව්, රණුව. ඒ තමයි. ඔව්, ඒ වගේ. එතකොට මේ පෝර්තුගාල් වල මිදි වර්ග හැදෙනවන 250කට විතර ආසන්න ප්‍රමාණයක්. ඔව්, ඔව්. මිදි වර්ග. වර්ග වැරයිටිස්. varieties. මේ වයින් උත් ඉතින් Wine ලොකු and ගණක් grapes නෑ නේද? කියන්නේ ඔව්. වයින් සුපර් මාකට්ස් වල තියෙනවා යූරෝ සාමාන්‍ය එකයි. යූරෝ 1 යූරෝ 1.5යි. හරිම යූරෝ අඩුවට 1.7යි නේද? ඔව්. යූරෝ 2කට අඩුවේ සෑහෙන වයින් වර්ගද සාමාන්‍ය යූරෝ එකක් 350 කිව්වොත් ඉතින් රුපියල් 500ක් රුපියල් 600ක් 450ට රුපියල් වලින් ගත්තොත් ලංකාවේ. ඉතින් මේ මිලට වයින් බෝතල් තියෙනවා මේ. වයින් varieties මාර ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. මේ ඇත්තටම මේ සුපර් මාකට් එකට ගියොත් මේ ඔය වයින් මොනවාද විස්කි වර්ග බ්‍රැන්ඩි වර්ග අරක්කු වර්ග නෙමෙයි තියෙන වයින්ම තමයි තියෙන්නේ. තනිකරම වයින් තියෙන රාක්ක පුරවලා වයින් තියෙන විවිධ වර්ගවල වයින්ස් ගොඩක් තියෙනවා. තියෙනවා. ඔයාලට සුපර් මාකට් වීඩියෝස් අරන් එන්නම්. ඒ කියන්නේ එක එක සුපර් මාකට්ස් වර්ග තියෙනවා. ඒ වගේ මිල ගණන් අඩු වැඩි වෙනවා. ඉතින් ඒ වගේ වීඩියෝස් උත් අපි ඉස්සරහට අරගෙන එන්නම් නේද? ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඒ කියන්නේ අප්ඩේට් වෙනවා. එතකොට ඉතින් එතන ඔයාලා ආස වෙයි කියලා. මොකද ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කොහොමද ආවේ මේ දේවල් ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා. විදිය බජෙට් යන්නේ නේද? ඔය විස්තර ඔයාලට ඉතින් කොහොමද එන්නේ? එන්න පුළුවන්ද බැරිද ඒ විස්තර- කාටද පුළුවන් කොහොමද පුළුවන් ඒවත් අපි කතා කරමු. මේ බලන channel එක බලන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම channel එක sub කරන්න, අනිවාර්යයෙන්ම subscribe කරන්න, like එකක් දාන්න, වීඩියෝ එකට share කරන්න යාළුවොත් එක්ක, comment එකක් දාන්න. අනිවාර්යයෙන්ම මොකද්ද මේ අපේ දැන් වීඩියෝ එකේ අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපි හැදෙන්න දෙයක් තියෙනවා ඒකත් comment එකක් දාලා අපිට කියන්න. මොකද ඇත්තටම ඔයාලගේ ඒ දෙන feedback එක අපිට මාරු විදිහට වැදගත් ඔව්, නේද? ඒක channel එක තමයි. build කරගන්න ඉස්සරහට. කරගන්න. ඉස්සරහට චූටි ඩියෝන්ගේ වීඩියෝස් උත් ගොඩක් අරන් එන්නම්. මොකද ඔයාලා නිකන් මේ අපි කතා කරන්නේ වෙවුලනවා වගේ දැනෙනවා ඇති. මොකද කතා කරන්න බෑ එතනම් මේ සීතලක් තියෙනවා මේ වෙලාවේ. හරි සීතලයි. හැබැයි ට්‍රේන් එක ඇතුළට එච්චර දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. මේ ට්‍රේන් කිව්වට මේවා අපේ ට්‍රේන්ස් වගේ නෙමෙයි. මේක ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක්. ඉලෙක්ට්‍රික් ට්‍රේන්. මේක ඉලෙක්ට්‍රික් ට්‍රේන් අර මෙට්‍රෝ වගේම තමයි මේක ට්‍රේන් එකකට මේක ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන්නේ. අර උඩ ලයින්ස් කේබල්ස් තියෙනවා. ඒ කේබල් වලින් තමයි පවර් එක දෙන්නේ ට්‍රේන් එකට. ඉතින් මෝටර්ස් වලින් තමයි මේක වැඩ කරන්නේ. මේ තනිකර සීල් ටයිප් හීටර්ස් තියෙනවා ඇතුලේ වැඩ කරනවා. හීටර්ස් දෙපැත්තම තියෙනවා ට්‍රේන් එක ඇතුලේ රත් කරන්න. අනිත් එක මේකෙත් මේ ට්‍රේන් වලත් බස් වල වගේම තමයි ඕන තරම් ෂීට්ස් අවైలබල්. කවුරුත් හිටගෙන යනවා දැක්කෙම නැහැ. එතකොට මේ අපේ ලංකාවේ ගත්තොත් එහෙම ෆස්ට් ක්ලාස් එකේ තියෙන ඒ ලක්ෂරි ගතිය ඊටත් වඩා ඊටත් වඩා ඔව් ඊටත් වඩා මේ වඩා ට්‍රේන් වල තියෙනවා. නෝමල් අපි යනකොට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඇත්තටම පෝර්තුගල් කියන්නේ පරිසරයට ගොඩාක් නම්බර් 1. ඒ කියන්නේ මුල් තැන දීලා මුල් තැන දෙන රටක්. කරගෙන යන රටක්. ඒ කියන්නේ සාමාන්‍ය අනිත් දැන්- රටවල් වලට වඩා ගොඩාක් පරිසරය ගැන ඒගොල්ලෝ හිතනවා. ටවුන් ප්ලෑනින් රෙසිඩෙන්ෂල් ඒරියාස් ඔය ඒ ඔක්කොම ප්ලෑන් කරද්දී යාලා හරියට මේ පරිසරය ගැන හිතලා තමයි ඒවා ප්ලෑන් කරලා තියෙන්නේ. ඔය තියෙන දොර ඒ කියන්නේ මේ
ට්‍රේන් එකේ දොරක් ඉතින් ওই දොරවලුත් ඇරෙන්නේ ඔටෝ ඇරෙනවා ඔටෝ එනවා කහපාට බටන් එකක් තියෙන ටච් කළාට පස්සේ අපිට අවශ්‍ය නම් අවශ්‍ය ඩෝ එක අපිට මේ ඕපන් කරගන්න පුළුවන්. දැන් ඔය ටනල් එකක් ඇතුලේ යන්නේ. දැන් මම මේ මේ සෙකන්ඩ් තමයි ඔය වීඩියෝ කරන්නේ මම. දැන් එහා පැත්තේ කළුවරයි ඔය. එහා පැත්තෙන් ඔය සුදු පාට ලයිට් පාස් වෙන්නේ එතන ස්පීඩ් එකේ යනවා අපේ ට්‍රේන් එක. එකක් වගේම එකක් වගේ තමයි. ඒ ෆීල් එකම තමයි මට මෙට්‍රෝ එකේ මේක වෙනස් තියෙන ඉතින් අර සීට්ස් දෙපැත්තට තියෙන එක හරහට තියෙන එක. ඔව් එච්චරයි නැත්තම් තරම් තියෙනවා හැබැයි මෙට්‍රෝ නම් විනාඩි දෙකෙන් දෙකට වගේ තියෙනවා නේද? තියෙනවා. තරම් තියෙනවා. මේක සාමාන්‍ය පැය භාගයේ විනාඩි 10කින් සහ මෙට්‍රෝ එකක් ළඟ නවත්තනවා. ඉතින් මේක ළඟම ස්ටේෂන්ස් නැහැ. නැහැ. කොහමද ආපු දැන් ඔය ආපු ටනල් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් මං හිතන්නේ 3ක්වත් තියෙන්නේ නැහැ. තියෙන්නේ නැති. ටික ටනල් එකක් කොහොම හරි. කොහොම හරි අපි කිලෝමීටර් කීයක් විතර ගියාද අද? 60කට ආසන්න ප්‍රමාණයක්. 60ක් විතර ගියා. 60ක් විතර ගියා එක විනාඩි 35න් වගේ 40ක් විතර. 40ක් විතර යනකොට මොන ගියා. දැන් අපි බැහැලා අදාළ ඩෙස්ටිනේෂන් එකෙන් බැස්සා. බැහැලා ඔය වටපිටාව තියෙන විදිය. ඉතින් ඇත්තටම අපි පෝටෝ වල ඉඳලා අපිට මේ අපේ අර අපි අරන් තියෙන ට්‍රැවල් කාඩ් එකෙන් කියන අපේ මන්ත්ලි පාස් එකෙන් අපිට එන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. අන්න ඒ දුරට දක්වා ඇවිල්ලා අපි එතන ඉඳලා නැවත ටිකට් එකක් වෙනම ගත්ත සල්ලි ගෙවලා තව ඩෙස්ටිනේෂන් ටිකක් ඉදිරියට යන්න. මාකෝ වලට යන්න. සහ මාකෝ වල ඉඳලා අපිට අර එන්න පුළුවන් උපරිම ලිමිට් එකටත් ටිකට් එක නැවතත් යනකොටත් ගත්තා. බබාට ප්‍රශ්න ගොඩයි යොන්න. අපි එක ටැප් කරලා ලැබිලා තියෙන්නේ. බබා අහන්නේ අර ටැප් කරන්න තියෙන එක අහන්නේ කරන්න ඕනේද කොහොමද කියලා. තියෙන්නේ Yes baby. Give me a hand. ඔය අත දෙන්න තාත්තට කො. දැන් අපි ස්ටේෂන් එකේ එළියට ආවනේ. එළියට ආවා. දැන් ඔන්න අපි අර කියපු දැන් අපි ගමකට යනවා කියලා නේද ගමේ තියෙන ගමක් කිව්වට ඉතින් ගමක් නෙමෙයි ඒක. ටවුන් තමයි ඉතින්. කියන්නේ පියු ටිකක් කරේ සිට ටිකක් දුරට ආවා. දැක්කද වීඩියෝ කරනවට කැමති නැහැ. එයාව පෙන්නනවට කැමති නැහැ සමහර වෙලාවට. යමුක එන්න යන්න අපි ආන් දැන් රේන් එන්න හදන්නේ. දැන් ඔය ට්‍රේන් එකෙන් බහැලා යන්න බෑ කියලා තමයි අඬන්නේ. ආයෙ ට්‍රේන් එකේ යන්න ඕනේ. එයාට අපෝ ට්‍රේන් එකේ යන්න ඕනේ කියලා කියන්නේ. ට්‍රේන් නෝ මෙට්‍රෝ ඔය දෙක තමයි යාට ඉතින්. බස් හරි. ට්‍රේන් බස් මෙට්‍රෝ එක ගිහිල්ලා බැස්සොත් එහෙම ආවෝ බස් එකටම නගින්න ඕනේ කියනවා. ට්‍රේන් එක බැස්සොත් ට්‍රේන් එකට යන්න ඕනේ කියනවා. මෙට්‍රෝ එක බැස්සොත් මෙට්‍රෝ එකට නගින්න ඕනේ කියනවා. මේ හරිය ටිකක් යනකොට පොඩි වැස්සක් ආව වෙන්නේ නේද? ඔව්. ඒ ටිකේ ගොඩක් ඒ නිසා මේ අපි චූටි පුතාව පෙන්න තේජස ගොඩක් ගන්න බැරුණා මිස් වුණා පොඩි. මේ කියන්නේ මේ අදාළ ඩෙස්ටිනේෂන් එකෙන් බැස්සට පස්සේ අපිට මේ ෆුටේජස් ටිකක් ගන්න බැරුණා මොකද පොඩි වැස්සක් ආවා. හැබැයි සීතල ටිකක් වැඩි අපිට පෝටෝ වලට වඩා ටිකක් ඒ හරිය සීතල වැඩි. සීතලයි අන්කද කඳු ගොඩක් ටිකක් තියෙන ඒරියා එකක් ටිකක්. පෝර්තුගාල් වල බබාලට ගත්තොත් එහෙම අවුරුදු 4 දැන් අපේ ඩියෝන්ට අවුරුදු 3යි මාස 4යි. ඉතින් එයාට ෆ්‍රී සම්පූර්ණයෙන්ම ෆ්‍රී. හතරක් වෙනකන් නේද? හතරක් වෙනකන් කියන්නේ හතරක් වෙනකන් මෙයාට කාඩ් එකක් නැතුව යන්න පුළුවන් ඕනම තැනකට. 4 ඉඳලා අවුරුදු 12 වෙනකන් කාඩ් එකක් ගන්න ඕනේ. ඒත් ෆ්‍රී. කාඩ් එකක් එයාට තියෙන්න ඕනේ. දැන් කාඩ් එකක් අරගෙන. ඔව් කාඩ් එකක් සාමාන්‍ය ඒ යූරෝ අවුරුදු 4න් පස්සේ කාඩ් එක ගන්න ඕනේ. 12 වෙනකම් ෆ්‍රී. ෆ්‍රී. අවුරුදු 12 වෙනකම් ෆ්‍රී. අන්න ඔය පේන වටේට කඳු ටිකක් වලට දැන් උදන හරියට පේන්නේ නැහැ. බලන්න කොහරි ලස්සන අන්න පේනද රේන්බෝ එකක් තියෙනවා. ඈත කඳු පන්තියක් එක්ක මාර ලස්සන උතන view එක. يعني සියසින් දකින්න තියෙන මාර ලස්සන view එකක් එතන තිබ්බේ. ඔව් එතන අර වෙහි මන්දාරමත් එක්ක ඈත කඳු පන්තියක් පේනවා. ඔය සද්දයක් ඇහෙන්නේ මොකද්ද? ඉස්කෝලයක්.
ඉස්කෝලයක් ඉතින් ඔතනට යනකම් අපේ චූටි ඩියෝන් හරිම ඉවසිල්ලක් නැතුව හිටියේ. ඊට පස්සේ අපි චුට්ටක් එතනට එක්කන් ගියා. ගියාට පස්සේ එතන හිටපු ටීචර් කෙනෙක් මෙයත් එක්ක කතා කරා. බබාලත් එක්ක මෙයාට සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම හැබැයි කන් දෙක ඇගිලි ගහන හිටියේ සද්ද වැඩි කියලා. අයියලා කළා ගෑගෙන සද්ද වැඩි කියලා. කන් දෙක වහගෙන ඇගිලි ගහගෙන හිටියේ. භූමිය ලස්සන බලන්න. මාත් ලස්සනයි දර්ශනය නේද? දැන් අපි ඔන්න තියෙන ඉස්කෝලේ. පොඩි ස්කූල් එකකින් ලොකු ස්කූල් එකක් නෙමෙයි ප්‍රයිවට් එකක් වෙන්නේ. ඔව්. මේ ප්‍රයිවට් වලට වඩා හැබැයි මේ ගවර්න්මන්ට් එකේ තමයි බෙනිෆිට්ස් වැඩි. අපේ ප්‍රයිවට් වල බෙනිෆිට්ස් තියෙනවා කියන්නේ ඒ උනාට ඊට වඩා මේ ප්‍රයිවට් එකට වඩා ගවර්න්මන්ට් එකේ බෙනිෆිට්ස් වැඩි. අර ප්‍රයිවට් එකට දාන්න බලන්න ඉංග්‍රීසි මීඩියම් වලින් වගේ කරන්න. මේ ලැන්ග්වේජස් යන්නේ පෝචුගීස් වලින්. පෝචුගීස් ලැන්ග්වේජ් එක ගවර්න්මන්ට් ලැන්ග්වේජ් එක. ඉතින් මෙහෙ ඇත්තටම ඉන්න කෙනෙක්ට පෝටුගීස් ගවර්න්මන්ට් යන එක තමයි ඇත්තටම හොඳ. මොකද ඉංග්‍රීසි කියන එකත් එයාලට සබ්ජෙක්ට් එකක් තියෙනවා. හැබැයි මේන්ලි යන්නේ පෝටුගීස් ලැන්ග්වේජ් එක. මිතින් ඇත්තටම මෙහෙ ආයේ ඉංග්‍රීසි වැඩක් නැහැ. භාවිත වෙන්නේ නැහැ. ඔන්න යනවා. දැන් බස් බබා. එකම ගන්න එපා. ඔය දැන් මේ ඕක අරන් ආවේ යාව දාගෙන යන්න නෙමෙයි. හැබැයි එයාට ඒකේ යාට ටයර්ඩ් වුණ ගමන්ම ඒකේ යන්න ඕනේ බබාට. ඒක ඇත්තටම අරගත්තෙම හරි බඩු වරවනවා ගත්තාම ඒ දාගෙන තමයි අපි ඒක අරන් තියෙන්නේ. උනටද ඒක අරන් යනකොට එයා කියන්නේ නෑ මට ඒක නගින්න ඕනේ යන්න ඕනේ කියලා ඉතින් යාව දාගෙන යන්නම කියනවා. ඔව්. දාගෙන යනවා අපිත් නේද? පේනවනේ මොනා හරි දෙයක් කියව තමයි ඉන්නේ. ඉතින් එක විදියකට ඉන්නෙම නැහැ. ඉතින් බොන්න කියලා ඩ්‍රින්ක් එකක් ගන්න කියලා නැවැත්තුවා. ඊට පස්සේ බබාට අපි කොකා කෝලා ඒවා මේව අරගෙන බිව්වා. පොඩි ස්නැක්ස් ටිකක් ගත්තා. ඒක කෑවෙත් නැහැ. බයි බාගෙට ගා විසිකලා. කොච්චර සීතල වුණත් මේ කූල්ම තමයි හොයන්නේ. මොනවත් එහෙම කොෆි එකක්වත් ඒව බොන්න කැමති නැහැ. විශ්නුත් එහෙම තියෙනවා බබාලට ඒව බොන්නේ නැහැ. හොට් විදිහට බොන්නෙම නැහැ. කූල්ම තමයි ඕනේ. මේ පේස්ට් එකක් ගත්තා ලංකාවේ ඇතුළට දාලා තියෙන මේ ඒ වගේ තිබ්බට අර ඇතුළේ චොක්ලට් දාලා චොක්ලට්ස් දාලා තියෙන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ තමයි මං චුට්ටක් නිදහස් වුනේ. එතකන් මගේ අතේ එල්ලිලා හිටියේ. ඔන්න දැන් තාත්ති ගාවට ගිහිල්ලා තාත්තිත් එක්ක වටපිට බල එනවා. ඉතින් ප්‍රශ්න කෝටියයි යාට. හරි අමාරුයි. හැබැයි පාරේ කොයිමලකවත් එයා මැදට යන්නේ නැහැ. ඒත් අපිට බයයි. යාව අල්ලගෙනම තමයි යන්නේ. මොකද චූටි ඉන්නේ තේරෙන්නේ නැහැනේ. නික්කමට හරි දිව්වොත් එහෙම ඉතින් ඒ නිසා සේෆ් කරගන්න ඕනේ නිසා. ඉතින් හිමින් ගමන යානේ. බබාවත් අල්ලගෙන හිමීට යනවා ඉතින්. ඔව් ඒක තමයි ඇත්තටම අපි දෙන්න ආස. අපේ විනෝදයේ ඉතින් නේද? ගොඩක්ම ට්‍රැවල් කරන එක තමයි කරේ. මෙහි ඇවිල්ලත් ඉතින් ඒ විදිහටම තමයි. එයාගේ ඉතින් ඔය කතත් අහගෙන ඉතා වටපිට පොඩ්ඩක් බලබල හිමීට යනකොට ඉතින් පොඩි ගතියකුත් තියෙනවා ඒකේ. ඒක වෙනමම වයිබ් එකක්. මොකද වේගෙන් යන්නේ නැහනේ. හිමීට බබාවත් අරගෙන යනකොට හිමීට යන්න ඕනේ. එතකොට ඉතින් හොඳට වටපිටාව බලන්න පුළුවන්. බලන්න පුළුවන්. දැන් අපි ওই ට්‍රේන් එකෙන් බැහැලා ඔව්. අතන මොනරි කැම්ප් එකකුත් අපි කෑවා. එතන බහැපු ගමන් මෙතන ඉස්සරහා තියෙනවා පොඩි රෙස්ටොරන්ට් එකක් තිබ්බා ස්නැක්ස් ස්නැක්ස් තියෙන. ඉතින් එතනින් කාලා අපි දැන් චුට්ටක් සිටි සෙන්ටර් එකට යනවා කියලා තමයි හිටියේ. එහෙම ගිහි යන්න බැරි වුණා. මොකද වැස්සා. මොකද බබත් එක්ක යන්න බෑ. යා කොහොමදවත් එයාව අරන් යන්න බෑ. හරි අමාරුයි. යන්න ලස්සන ෆුටේජස් ටිකක් ගන්න තිබ්බා. Ami, almost
යන්න බෑ වැඩිය. ඇවිදින්න ආසයි ඉතින් එයාත්. යටට බල ඔන්න අපි ආපහු ආව දැන් ගිහිල්ලා අර ගොඩක් දුර යන්න හදලා යන්න බැරි වෙච්ච නිසා නැවත ආවා. දැන් අපි ආපහු නැවත පිටත් වෙන්න හදන්නේ මේ අන්න බටන් එක ප්‍රෙස් කරන්න තියෙන ප්‍රෙස් කරපු ගමන් ප්‍රෙස් කරන් ටච් කරන්න තියෙන. ඒතකොට ඔය එක ඕපන් වෙනවා. ඔන්න ආපහු නැවත අපි පිටත් වෙනවා නැවත ෆෝටෝ යන්න. බලන්න දිග මේ කෙලවර යා කෙලවර දක්වා පේනවා. අපි ස්ටේෂන් එකනොත් බැහැලා දැන් ගෙදර යන්න රෑ වෙලා දැන් මුදරම රෑ වෙලා. මුදරම රෑ වෙලා දැන් අපි ගෙදර යන්න බස් එක ගන්න තමයි ඔය යන්නේ. යනවා දැන් සාවබෙන්ත වලින් තමයි බැස්සේ. සාබෙන් වලින් බැහැලා අපි ලෝඩිලෝ වලට යන ගමන්ද. අර වැස්ස වැටිලා ඒ ටයිල් වලට වතුර වැටිලා බිල්ඩින් Reflect වෙනවා. රිෆ්ලෙක්ට් වෙලා හරි ලස්සනයි හරිම වීඩියෝස් ටික. ලස්සනයි. ඉතින් උතන ඔන්න පේනවා අර මං උදේ පෙන්නවා වගේ දැන් ඔන්න උතන තියෙනවා මේ එන බස් මොනවද මේ තෙන්ට එන බස් ටික කියලා ගහලා තියෙනවා ස්ටේෂන් මේ බස් හෝල්ට් එක ගහලා තියෙනවා. උන 207 බස් එක දැන් 207 බස් එකට නැංගා. දැන් 207 බස් එක යන ගම. ওই ටිකේ හරියට ෆුටේජස් ගන්න විදිහක් නැහැ. මොකද හරි ටයර්ඩ්. බබත් නොසන්සුන් වෙලා ඉන්නේ. යාටත් නිදිමතේ. පොඩි බඩගින්නකුත් ඇවිල්ලා මට නම් ඇවිල්ලා. දැන් එයා අපේ බබා ආපු අර බටන් එක බන්න තමයි එයාගේ try එක තියෙන්නේ. මම අර කිව්වේ කලින් එනකොට බටන් එකක් තියෙනවා ඩිසබිලිටි අයට, ප්‍රෙග්නන්ට් අයට සීට් වාඩි වෙන තියෙන සීට් එක බටන් එකක් තියෙනවා කියලා. අන්න ඒ බටන් එක ගැන තමයි දැන් ඔය කතාව ආපු. ඒවා. ඒක ගැන කතා කරලා යන්න දැන්. කොහෙද හදන්නේ මොකක්ද අපි මේ එතකොට එයාලව දැක්කද ඔය වගේ ගොඩ ප්‍රශ්න ඉතින් අහනවා යනකම්ම ඇහුවා. ට්‍රේන් එකේ එනකොට නම් චූටි නින්දකුත් ගියා නේද? ඒ ටික ගොඩක් ඒ ටික මොකද ඒ වෙලාවේ ගන්නත් බෑ මොකද රෑ වෙලා කළුවරයි ඒ ටිකේ ෆුටේජස් හම්බුනේම නැහැ අපිට ගන්න. මම මාර ටයර්. කියන්නේ සීතලත් එක්ක අර හීටර්ස් ආවට පස්සේ හරි සනීපයි. ඔන්න අන්තිම ටික තමයි අනිවාර්යෙන් බලන්න. කොහොම හරි අපි ගෙදර යනකොට කොහේ හරි එළියට ආවොත් දවසට අපිට යුරෝ 5ක් විතර බබාට අනිවාර්යෙන් මොනවා හරි දෙයක් ගන්න ඕනේ. යාට ටොයිස් මොනවා හරි එකක් ඕනෙමයි. මේ ෆුටේජස් ටික නම් ලොකු ක්ලියර් එකක් නැතුව ඇති. දැන් අපි මහන්සි වෙලා අපි මාකෝ ගිහිල්ලා දැන් ආපහු ඔන්න බලන්න අපේ ගෙවල් කිට්ටුව මේ තියෙන්නේ මේ ගෙදරක් තාප්පයක්. ඔව් ගෙදර තාප්පයක්. ඔන්න ඔය තියෙන බබ අපි දැන් පොඩි ගානකටත් ඉඳලා දැන් යන ගමන් ඉතින්. එන ඉතින් අපේ වීඩියෝ වලට බොහොම ස්තුතියි. subscribe කරන්න නේද? ආපහු අලුත් වීඩියෝ හම්බෙමු අපි.